මන් මේ කොහෙද ඉන්නේ? මට මොකද්ද වුනේ? ඔබ මේ ඉන්නේ දිව්‍ය ලෝකෙට යන දොරටු අභියස. ඒ කියන්නේ මම මැරිලා. අනේ දෙවියනේ මම මැරිලා. අනේ මගේ මැනික නිල්මිනි. ඒ පාර මෙතන අඬන්න තියාගත්තද? මතක තියාගන්නවා. මේක දිව්‍ය ලෝකය. බොහොම නිශ්ශබ්ද තැනක්. දෙවියනේ මට සමා වෙන්න. මට දරා ගන්න බැරි දුකක් දැනුණා. හරි. දැන් කියනවා තමුන් මැරුණේ මොනව වෙලාද කියලා. මම මැරුණේ heart attack එකක් හැදිලා දෙවියනේ. මොකක්? අකල් මරණයක්. තමුන්ගේ නම මොකද්ද කියනවා බලන්න. මගේ නම නිමල් පාලිත වංශතිලක. ඔව්. තමුන් මැරිලා තියෙන්නේ heart attack එකකින් නම් තමයි. අම්මෝ මාරම සීතලයි. ඉවසන්න බැරියෝ. කට වහනවා. මේක දිව්‍ය ලෝකය. ඒ කියන්නේ මම මැරිලාද? දෙවියනේ මම මෙතනින් චුට්ටක් නිදා ගන්නද? හරි නිදා ගන්න. අනේ නිල්මිනි මට ඔයා නැතුව ඉන්න බෑ. දැන් ඇති ඔය ඇඬුවා. නිල්මිනීට වඩා දිව්‍යාංගනාව මෙහෙ ඉන්නවා. අනේ දෙවියනේ එහෙනම් මාව ඉක්මනටම ඇතුළට යවන්නකෝ. එහෙම යවන්න බෑ. මුලින්ම තමුන් මැරුණ සිද්ධිය කියනවා. ඔන්න දෙවියනේ. එහෙනම් අහගන්නකෝ මගේ කතාව. ඇයි නිල්මිනි හෙට ඔයාට මාත් එක්ක ට්‍රිප් එක යන්න බැරි? ඔයා ට්‍රිප් යන්න හරි ආසයිනේ. අනේ මට බෑ වගේ හිතෙනවා නිමල්. අනික මාත් තවත් ඔයාට හරියට එන්ජොයි කරන්නත් බැරි වෙයි. ඒ නිසා ඔයා තනියම යන්න. දවස් 3ක් ඔයා කොහොමද මේ ගෙදර තනියම ඉන්නේ? ඉතින් මං තනියට අපේ අම්මව ගෙන්න ගන්නම්. ඉවරයිනේ ප්‍රශ්නේ. නිල්මිනි නවතින එකත් හොඳයි. නැත්තම් එයත් ගියොත් මට අඩියක්වත් ගහලා ෆන් එකක් ගන්න බැරි වෙනවා. ඉතින් තමුන් තනියම ට්‍රිප් එක ගියාද? ඔව් දෙවියනේ. මම නිල්මිනීව ගෙදර තියලා ට්‍රිප් එක ගියා. ඉතින් ඊට පස්සේ මොකද වුනේ? මම දවස් 3කින් ට්‍රිප් එක ගිහින් එද්දි ගමේ ගිනි බෝම්බේ හම්බ වුණා. තමුන්ගේ ගමේ බෝම්බක් තියෙනවද? නෑ. බෝම්බේ කිව්වේ අපේ ගමේ කේලම් කියන සෝමට. ඉතින් ඒ ගෑණි මොකටද තමුන් හමුුනේ? සෝමා මාව හම්බෙලා මාර කතාවක් කිව්වනේ. නිමල් මහත්තයා මම මෙහෙම කිව්වට කලබලයක් නම් කරගන්න එපා. ඒ මොකද්ද සෝම නැන්දේ? මහත්තයා ගෙදර නැති දවස් ටිකේ කවුදෝ හාදියෙක් ගෙදරට රිංගුවා මම දැක්කා. සෝම නැන්දේ? ඔය ඇත්තමද? හොඳයි මම ගිහින් බලා ගන්නම්. මම යනවා සෝම නැන්දේ. මහත්තයා කලබලයක් කරගන්න එපා. මම කිව්වා කියලා නම් කියන්න එපා. ඉතින් තමුන් අර ගෑණි කියපු එක විශ්වාස කරලා ගෑනට තඩි බෑවද? ගැහුවේ නෑ. ඒත් මට මාරම කේන්තියක් ගියා. මම ගෙදර යනකොටත් ගෙදර දොර වහලා මට හිතුණා අරූ ගෙට රිංගලා ඇති කියලා. කවුද යකෝ මන් නැති වෙලාවේ මගේ ගෙට රිංගුවේ? බහපල්ලා එළියට. අනේ නිමල් කවුරුත් ආවේ නෑ. ඇයි ඔයා මාව සැක කරන්නේ? මම ගේ ඇතුලේ හැමතැනම හෙව්වත් කවුරුවත් හොයාගන්න බැරි වුණා. මට තේරුණා මම නිල්මිනී ගැන හිතාගෙන හිටිය විදිහ වැරදි කියලා. මම නිල්මිනීගෙන් සමාව ගත්තා. ඉතින් තමුන් තාම කිව්වේ නෑනේ heart attack එක හැදුනේ කොහොමද කියලා. මම නිල්මිනීව තුරුළු කරන් ඉද්දී දැනුණ සතුට වැඩිකමට තමයි දෙවියනේ මට heart attack එකක් ආවේ. හරි. තමුන්ට දැන් දිව්‍ය ලෝකයේ ඇතුළට යන්න පුළුවන්. අනේ දෙවියනේ. මට මගේ නිල්මිනී නැතුව ඉන්න බෑ. මං තමුන්ට කිව්වනේ නිල්මිනීට වැඩිය දිව්‍යාංගනාව ඇතුළේ ඉන්නවා කියලා. එහෙනම් දෙවියනේ මට යන්න අවසරද? බලනවා මේ යකා තාමත් හොඳට නිදි. ඒයි නැගිටිනවා. කියනවා බලන්න තමුන් මැරුණේ කොහොමද කියලා. අනේ දෙවියනේ මම මැරුණේ ගොඩක් ලොකු සීතලකින්. මොකක්? සීතලක් නිසා? එහෙම උනේ කොහොමද? මම තමයි මූ නැති වෙලාවේ ගෙදරට පැනලා නිල්මිනිත් එක්ක හිටියේ. මම හැංගුනේ ෆ්‍රිජ් එක ඇතුලේ. මොකක්ද? තමුසේ ෆ්‍රිජ් එක ඇරියානම්